සූර්යා සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා අති විශාල ශක්තියක හිමිකරුවා විශාල සූර්ය ගිනි දැල්ලක් පිට කළොත් මොනවා වෙයිද? ඒක පෘථිවියේ වැදුනොත් ලෝකෙම විදුලි බලය ඇන හිටීද? sannivedanaya සම්පූර්ණයෙන්ම බිඳ වැටෙයිද? මිනිසාට නැවත ගල් යුගයට යන්න වෙයිද? The imagination එම නැත්නම් පරිකල්පනය මෙහෙවා අපි හිතමු සූර්ය කුණාටුවකට පෘථිවියට මුහුණ දෙන්න වුණොත් මොනවා වෙයිද කියලා. සූර්යා තත්පරයකට සාර් බෝම්බ බිලියන 1.82ක ශක්තියක් නිකුත් කරනවා. එතරම් විශාල ශක්තියක් නිකුත් කරන සූර්යා එකවරම අති විශාල ශක්තියක් මුදා හැරියොත් හරියට කිවිසුමක් යනවා වගේ. හැබැයි පිට වෙන්නේ වාතය වෙනුවට විද්‍යුත් චුම්බක විකිරණ හා ආරෝපිත අංශු නම් ඒක ඉතාමත් භයානක වේවි. මෙහෙම දෙයක් වෙන්නේ සූර්ය ක්‍රියාකාරීත්වයේ සිදුවන චක්‍රීය ක්‍රියාවලිය නිසායි. සූර්යාගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙමින් අඩු වෙමින් පවතිනවා. වසර 11කට වරක් සූර්යා සිය උපරිම ක්‍රියාකාරීත්වයට පැමිණෙනවා. එසේ සූර්යා සිය උපරිම ක්‍රියාකාරීත්වයට පැමිණෙන වසරක්. මේ කාලය තුල සුලභ ලෙස සූර්ය ගිනිදළු පිට වෙනවා. සූර්ය චක්‍රීය ක්‍රියාවලියේදී සූර්ය ලප සිය ගණනක් එකතු වී අති විශාල ශක්තියක් නිපදවනවා. ඊට වසර 5කට හෝ 6කට පස්සේ ඒවායේ උපරිම අවස්ථාවට එනවා. ඊට පස්සේ නැවතත් ඒවායේ ශක්තිය අඩු වෙනවා. ඒත් එක්කම අලුත් සූර්ය චක්‍රයක් ආරම්භ 1755 දී සූර්යා නිරීක්ෂණය ආරම්භ කළ දා සිට මේ ගෙවෙන්නේ 25 වන සූර්ය චක්‍රයයි. එහි උපරිම අවස්ථාවට පැමිණෙන බව විද්‍යාඥයන්ගේ මතයයි. දැනටමත් සූර්යා අතිවිශාල ශක්තියක් පෘථිවිය දෙසට මුදා හැරලා නම් එම වුණොත් සූර්ය කුණාටුවක් ඇති වේවි. එහෙනම් ලෝකෙට මොනව වෙයිද? සූර්ය කුණාටුවක් ඇති වූ ගමන්ම එය පෘථිවියට දැනෙන්නේ නැහැ. ඒ සඳහා මිනිත්තු කිහිපයක් ගත වෙනවා. මුලින්ම විද්‍යුත් චුම්බක විකිරණ ආලෝකයේ වේගයෙන් පැමිණ පෘථිවියේ ගැටීම සිදු වෙනවා. කොහොම වුණත් මේක පෘථිවියට නම් හොඳක් වෙන්නේ නැහැ. සූර්ය කුණාටුවේ පළමු ලක්ෂණය තමයි ලෝකයේ පුරාම අවුරෝරා දක්නට ලැබීම. එහෙම වෙන්නේ සූර්ය කුණාටුවේ ආරෝපිත අංශු පෘථිවිය හරහා යන විටයි. ඒක ලස්සන දෙයක් වුණත් ඒවා අපේ පොළොවේ චුම්බක ක්ෂේත්‍රයට බලපානවා. මේ නිසා චන්ද්‍රිකාවල ක්‍රියාකාරීත්වය, GPS, රේඩියෝ සිග්නල් ආදී සියල්ලම බිඳ වැටීම සිදු වෙනවා. මේ නිසා ඔබේ ළඟ තියෙන ජංගම දුරකථනයේ පවා සිග්නල් නැති වෙලා යනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින විද්‍යාඥයන්ට පවා මෙම කුණාටුව දැනේවි. ඔවුන් මෙම කුණාටුවට නිරාවරණය වුණොත් විකිරණ රෝගී තත්ත්වයන් නැතිවේවි. නමුත් එය සූර්ය ගිනි දැල්ල පිට වී පළමු දිනයේ සිදුවන බලපෑම පමණයි. ඊට දින 3-5 අතර කාලයකදී තවත් දැවැන්ත ප්‍රහාරයකට මුහුණ දීමට අපට සිදු වෙනවා. සූර්යාගේ ගිනිදැල් පිටවීමත් එක්කම සූර්ය පෘෂ්ඨයෙන් ආරෝපිත අංශු පිටවීමක් සිදු වෙනවා. සූර්ය පෘෂ්ඨයේ ආරෝපිත අංශු විශාල චුම්බක ක්ෂේත්‍රයක් සමග පුපුරා යාම මෙහිදී සිදු වෙනවා. මේ අංශු පෘථිවිය වෙත එන්න දින 3-5 අතර කාලයක් ගත වෙනවා. එවන විටත් පෘථිවියේ බිඳ වැටුණු sannivedanaya ඒ ආකාරයෙන්ම පවතී. මේ ආරෝපිත අංශු පෘථිවියේ ගැටීමත් එක්කම භූ චුම්බක ක්ෂේත්‍රයට බාධා කරන ප්‍රචණ්ඩ භූ චුම්බක කුණාටු ඇති කරાવી. අප දන්නා ඉතිහාසයේ කිහිප සැරයක් මේ සූර්ය ආරෝපිත අංශු පෘථිවිය ආක්‍රමණය කර තිබෙනවා. ඉන් ප්‍රබලතම සිදුවීම වූයේ 1859 කැරින්ටන් ඉවෙන්ට්ස් ලෙස හැඳින්වූ සූර්ය කුණාටුවයි. මෙහිදී සම්පූර්ණයෙන්ම ටෙලිග්‍රාෆ් සේවාව බිඳ වැටී තිබුණා. එකල එය විශාල බලපෑමක් නොවූ අතර ඉක්මනින් යථා තත්ත්වයට පැමිණ තිබුණා. ඒ ටෙලිග්‍රාෆ් සේවාව සරල ක්‍රමවේදයක් වූ නිසා. අද අපි කතා කරන්නේ ඊටත් වඩා ප්‍රබල සූර්ය කුණාටුවක් ගැන. මේ කුණාටුවේ බලපෑම නිසා අද වන විට අපි යැපෙන තාක්ෂණික සියලුම දේ වැඩකට නැති දේවල් බවට පත්වේවි. විද්‍යුත් චුම්බක විකිරණ මට්ටම ඉතා ඉහළ නිසා ලෝකයේම විදුලිය ඇන හිටීවි. සාක්කුවේ ඇති ක්‍රෙඩිට් කාඩ් පතේ පවා දත්ත මැකී යාවි. ගුවන් යානාවල නැවිගේෂන් පද්ධති ඇන හිටීවි. මේ නිසා ගුවන් යානා ගමන් කරන දිශාවන් සොයාගත නොහැකි වේවි. සමහර විට ගුවන් යානා කඩා වැටීම පවා සිදු වේවි.
විදුලි දුම්රිය ගමන් ඇන හිටීවි. මේ නිසා ලෝකය පුරාම බිහිසුණු අනතුරු සිදුවේ. ඒත් සමහර විට මේ කිසිම දෙයක් ඔබට දැනගන්න ලැබෙන එකක්වත් නැහැ. මේ වන විටත් sannivedanaya සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා වගේම විදුලි ට්‍රාන්ස්ෆෝමර් පිපිරීම නිසා විදුලිය සම්පූර්ණයෙන්ම ඇන හිට තිබේවි. රෝහල්, ගුවන් යානා, දුම්රිය ආදී සියලුම දේවල විදුලිය ඇන හිටීම නිසා මේ වන විටත් මිලියන ගණනකගේ ජීවිත නැති වී තිබේවි. මේ ආරෝපිත අංශු පිටවීම පැය කිහිපයක් හෝ දින කිහිපයක් පවතින්න පුළුවන්. ඊට පස්සේ sannivedanaya සහ විදුලිය නැවත යථා තත්ත්වයට ගේන්න මාස ගණනක් ගත වේවි. මේ වන විටත් සියලු චන්ද්‍රිකා පද්ධති බිඳ වැටී පවතිවි. විදුලි ට්‍රාන්ස්ෆෝමර් පිලිස්සී තිබේවි. ඒවට අවශ්‍ය කොටස් නොමැති වුවහොත් ඒවා යථා තත්ත්වයට පත් කිරීම ඉතා අසීරු වේවි. කම්මල් ක්‍රමයට මේ සියල්ලම අතින් නිර්මාණය කරන්නත් සිදු වේවි. ලෝකයේ රටවල් අතර sannivedanaya ඇන හිටීම නිසා රටවල් හුදෙකලා වේවි. රටවල් අතර වෙළඳාම නවතීවි. කොහොම හරි සති හෝ මාස කිහිපයක් ඇතුළත ලෝකය නැවත ගොඩනැගේවි. මේ තරම් දරුණු විනාශයක් ලෝකෙට විය හැක්කේ ලෝකයම තාක්ෂණය සමග බැඳී ඇති නිසයි. සූර්ය කුණාටු වැළැක්විය නොහැකි වුවත් නාසා වැනි ආයතන සමීපව නිරීක්ෂණය කරන නිසා එවැනි අවස්ථාවකට සූදානම් විය හැකි වේවි. සූර්ය කුණාටුවක් එනවනම් අපට කරන්න වෙන්නේ සියලු විදුලි උපකරණ විසන්ධි කරලා බලන් ඉන්න එක විතරයි. මේක තවත් එක පරිකල්පන කතාවක් විතරයි. ඒත් එහෙම දේවල් සමහර විට වෙන්නත් පුළුවන්.